2041 වෙනි ගානට සෙට් වෙමු. එතකොට ඒක කියනවා මොකද්ද? PHQ පරිපථ දෙකක් දීලා තියෙනවා. ඒකේ එකම විද්‍යුත්ගාමක බලයකට සෙට් කරලා තියෙන්නේ. එතකොට සමාන ධාරිත්‍රක දෙකක් සහ සමාන ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා මේකේ මේ ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධයේ E කියන එක්කෙනාගේ විද්‍යුත්ගාමක බලය තියෙන කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හරින්න කියලා කියනවා. ඒ කියන්නේ මෙතන R සමානයි 0යිනේ. R සමානයි 0යි. මේකෙත් R සමානයි 0යි. රයිට්. එතකොට අපිට A කියන එකේ කියන මොකද්ද? පරිපථ දෙකේ x සහ y අතර විභවාන්තරය සමානයි. මොකද කියන්නේ? සමානයිද? මෙතන තියෙන්නේ සමාන ධාරිත්‍රක දෙයක්. එහෙනම් විභවාන්තරය බෙදෙන්නේ මෙතන E නම් මෙතන E නම් මෙතන E බෙදීම 2යි මෙතනත් E බෙදීම 2ක් විදිහට නෙවෙදෙන්නේ. එහෙනම් මෙතනත් ප්‍රතිරෝධ දෙකක් සමානයිනේ. එහෙනම් මෙතනත් E බෙදීම 2යි. මෙතන සෙට් වෙන්න ඕනෙත් කීයද? E බෙදීම 2යි. එහෙනම් අපට ප්‍රතිරෝධ උනත් ධාරිත්‍රක උනත් අපි සෙට් කරලා තියෙන්නේ මොකද්ද? එකම විද්‍යුත්ගාමක බලයක් තියෙන කෝෂයකට. ඒක අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍යයි. එහෙනම් සමාන දෙන්නෙක් ඉද්දි අනිවාර්යෙන් මොකද වෙන්නේ? විභවාන්තර දෙකට බෙදෙන්න ඕනේ. සමාන දෙන්නෙක් ඉද්දි අනිවාර්යෙන් දෙකට බෙදෙන්න ඕනේ විභවාන්තරය. එතකොට E බෙදීම 2යි E බෙදීම 2 විදිහට බෙදෙනවා. එහෙනම් විභවාන්තර සමානයි කියන ප්‍රකාශනය හරිනේ. රයිට්. ඊට පස්සේ අපි යන්කෝ ඊළඟට මොකද්ද කියන්නේ? පරිමිත අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත වෝල්ට් මීටරයක් XY වලට සම්බන්ධ කරනවලු. ඊට පස්සේ සම්බන්ධ කළොත් ශුන්‍ය නොවන ස්ථායී වෝල්ටීයතා කියවීමක් ලැබෙන්නේ Q ගෙන් පමණයි. ඒ කියන්නේ Q ගෙන් විතරයි පාඨාංගයක් හම්බෙන්නේ කියලා කියනවනේ. ඒකට එහෙම වෙනවද? බලමු. ඒතර වෝල්ට් මීටරය මේකට සම්බන්ධ කරනවා. මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. ඒතර අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන හින්දා මෙන්න මේ ධාරිත්‍රකවල තියෙනවනේ ආරෝපණ. මෙන්න මේ ආරෝපණ ගලන්න පුළුවන් මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා නේද? අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා ගලන්න පුළුවන්. එහෙම ගලලා මොකද වෙන්නේ? මෙන්න මෙතන විභවාන්තරය. ඒ කියන්නේ මෙතන විභවාන්තරය ශුන්‍යයක් වෙන්න පුළුවන්. එහෙම ගල්ලා ඉවර වෙලා මෙතන විභවාන්තරය ශුන්‍යයක් වෙන්න පුළුවන්. මොකද අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවනේ. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මොකද වෙන්නේ? ආරෝපණ ගලනවා. ඒතර ආරෝපණ ගලන හින්දා අනිවාර්යෙන් මොකද වෙන්නේ? එතන ශුන්‍ය ස්ථානයක් වෙන්න පුළුවන්. හරි ශුන්‍ය ස්ථානයක් වෙන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ x y අතර මෙතන මේ Q-ට ගිහිල්ලා වෝල්ට් මීටරය සම්බන්ධ කරොත් මෙතන අපි දන්නවා අභ්‍යන්තර ප්‍රතිරෝධය තිබ්බත් නැතත් මෙන්න මේ ප්‍රතිරෝධය බාහිර ප්‍රතිරෝධය හරහා මොකද වෙන්නේ? ආරෝපණ ගැනීමක් සිදු වෙන්නේ නැහැ නේ. ඒ වගේ ආරෝපණ නැහැනේ. මේ බාහිර ප්‍රතිරෝධය. එතකොට ඒකේ වෝල්ට් මීටරය සෙට් කරා කියලා ශුන්‍ය වෙන්න බෑ. හරිද? ශුන්‍ය වෙන්න බෑ. පාඨාංකයක් පෙන්වන්න ඕන. එහෙනම් මේකේ කියන කතන්දරේ B කියන කතන්දරේ හරි නේද? මොකද මේ ධාරිත්‍රකේ නම් අනිවාර්යෙන් ආරෝපණ තියෙනවා. ඒ ආරෝපණ ඒ කියන්නේ අනවරත තත්ත්වයට පත් වෙලා නැත්නම් ඒවෙන් කාන්දු වෙලා යන්න පුළුවන් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන හින්දානේ. රයිට්. එතකොට ඒකින්ද ඒ ප්‍රකාශනය හරි කියලා අපට ගන්න පුළුවන් නේ. එතකොට මේකේ අනිවාර්යෙන් B කියන එක නා හරි වෙනවා. මොකද මේකෙන් මේ ධාරිත්‍රකවල මොකද වෙන්නේ? ඒ කියන්නේ විසර්ජනය වෙලා නැත්තම් හරිද? විසර්ජන වෙලා තිබ්බේ නැත්තම් අනිවාර්යෙන් ආරෝපණ ගැනීමක් කරනවා. හරිද? තිබ්බොත් අවුලක් නැහැ. හරිද? ඒකින්ද අපිට ඒක කියන්න බෑ හරියට. ඒකින්ද ඒ B කියන ප්‍රකාශනය හරි කියලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ C වල කියන වෝල්ට් මීටරය පරිපූර්ණ නම් වෝල්ට් මීටරය පරිපූර්ණ නම් අපිට ගන්න පුළුවන් தත්ත්වය මොකද්ද? අභ්‍යන්තර ප්‍රතිරෝධය මොකද වෙන්නේ? අනන්තයක් වෙනවනේ. අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් වෙනවා. එතකොට අපි නිකන් හිතන්නකෝ මේ පරිපූර්ණ ඇමීටරයක් කිව්වොත් මොකද වෙන්නේ? අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍යයිනේ. ඒක හොඳට මතක තියාගන්න. මෙන්න මේ පරිපූර්ණ වෝල්ට් මීටරයක් කිව්වොත් අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් වෙනවනේ. අනන්තයක් වෙනවා. එතකොට ඇමීටර එක පරිපූර්ණ ඇමීටරයක් කිව්වොත් ඇමීටරයක අනිවාර්යෙන් අභ්‍යන්තර ප්‍රතිරෝධය සමානයි 0යි. අභ්‍යන්තර ප්‍රතිරෝධය සමානයි 0 වෙනවා. පරිපූර්ණ වෝල්ට් මීටරයක අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයි. එහෙනම් x y එකම සමාන වෝල්ටීයතාවයක් කියවීමක් ලැබේ. මොකද කියන්නේ? අනිවාර්යෙන් ඒකත් හරියනවනේ. මොකද එතකොට මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා අනන්තයයිනේ. එතකොට එතන නොසලකා හරින්න පුළුවන්. මෙතනත් අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයි. නේද? එතකොට ඒකින්ද අනිවාර්යෙන් ආරෝපණ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන් එකම සමාන පාඨාංක ලැබෙයි කියන එක හරි. එහෙනම් උත්තරේ අංක 5 විදිහට තමයි ගන්න වෙන්නේ. හරිද? 42 වෙනි එක අපිට කියනවා තිරස් මේසයක්
ඒ කියන්නේ මිනිස්සෙක් ඉන්නවා. මේක ඔයාලා ප්‍රශ්න කියවන්න ඇතිනේ. 42 කියන්නේ තැටියක් තියෙනවා. ඒ තැටියක එක පැත්තක මොකක් හරි ස්කන්ධයක් ගඩොල් කැටයක් කියලා හිතන්නකො. ගඩොල් කැටයක් තියලා තියෙනවා. ඔයා තැටියේ ඉඳගෙන ඉන්නවා. හරිද? ඔයා තැටියේ ඉඳගෙන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා පොඩි කරකවිල්ලක් දාලා එයා ගිහිල්ලා ඈත ඉඳන් බලාගෙන ඉන්නවා. හරිද? එතකොට ඔයා දැන් අර තැටියේ කැරගෙනවා. ඔයයි ගලයි තැටියේ කැරගෙනවා. එතකොට ඔයාට කොහොමද අර ගඩොල් කැටේ පේන්නේ? ඔයාට ගඩොල් කැටේ කොහොමද පේන්නේ? ගඩොල් කැටේ නිකන් යනවා වගේ පේනවද? නෑනේ. ගඩොල් කැටෙත් එක තැන තියෙනවා. ඔයත් එක තැන ඉන්නවා. ඔයාලා දෙන්නම මොකද වෙන්නේ? කැරගෙනවා. හරිද? ඔය අර මිනිස්සයා එක තැන ඉන්නවා. ඒ මිනිස්සයා ඔයා බලද්දි ඒ මිනිස්සයත් එක තැන ඉන්නේ. ගඩොල් කැටේත් ඔයාට පේන්නේ මොකද්ද? එක තැන ඉන්නවා වගේනේ. එතකොට ඔයාගෙන් ඇහුවාම ගඩොල් කැටේ කොහොමද පේන්නේ කියලා ඇහුවාම කොහොමද? ගඩොල් කැටේ හෙල්ලෙන්නේ නැහැ. ගඩොල් කැටේ එකම විදිහට ඉන්නවා. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද මෙතන? ක්‍රියා කරන තිරස් බල ගැන අහන්නේ. එතකොට ඔයාට පේනවද M කියන එක කෙනා? ඒ කියන්නේ ගඩොල් කැටේ කොහෙට හරි බලයක් හම්බ වෙලා එයා කොහෙට හරි යනවා පේනවද? නෑනේ. එහෙනම් එයාගේ බලය මොකද්ද වෙන්නේ? ශුන්‍යයක් වෙලා නවාට පේන්නේ. රයිට්. එහෙම උත්තර ගැන බලද්දි මොකද්ද තියෙන්නේ? අපිට කියනවා ඒට අනුව ශුන්‍යයි කියලා. ඒට අනුව ශුන්‍යයි. ඒකත් ගන්න පුළුවන්. ඒට අනුව ශුන්‍යයි. දෙදෙනාම ශුන්‍යයි. ඒ ශුන්‍යයි කියලා කියන්නේ ඊට පස්සේ කියනවා මේ දෙක වෙන්න බෑනේ. එහෙනම් 4යි 5යි උත්තර දෙක අයින් කරා. හැබැයි B කියන එක්කෙනාට එහෙම පේන්නේ නැහැ. B කියන එක්කෙනාට පේන්නේ මෙන්න මේ කේන්ද්‍රය දෙසට මෙයාට බලයක් හම්බ වෙලා තමයි මෙයා මෙහෙම ඉන්නේ. නැත්තම් මෙයා විසික්ක වෙනවා. හරිද? මෙන්න මේ පැත්තට B කියන එක්කෙනාට මෙයා ඉන්නේ එකම රාමුවක් වගේනේ නේ. එතකොට මෙයාලා ඉන්නේ එකම රාමුවක. එතකොට මෙයාට පේන්නේ මෙන්න මෙයා මේ පැත්තට බලයක් යොදාගෙන ඉන්නවා. එතකොට අන්නේ බලයට අපි කියනවා මොකද්ද? කේන්ද්‍ර අபிසාරී බලය. අபிසාරී බලය තමයි මෙන්න මේ කේන්ද්‍රයේ දෙසට හම්බෙන්නේ. ඊට සමානම් බලයක් හම්බ වෙනවා කේන්ද්‍ර අපසාරී බලය කියලා. අපසාරී බලය. මේක පේන්නේ නැහැ. මේක නිකන් අර හොල්මන් වගේ. ඒ කියන්නේ පේන්නේ නැති බලයක්. හරිද? ඒ කියන්නේ පේන්නේ නැති බලයක්. ඒක තමයි අපසාරී බලය. ඒකින්ද තමයි මේ වස්තුව නිශ්චල වෙලා ඉන්නේ. හරිද? මෙතන නිශ්චල වෙලා ඉන්නේ මේ අபிසාරී බලය සහ අපසාරී බලය ක්‍රියාත්මක වෙලා. එහෙනම් අනිවාර්යෙන් මොකද මෙන්න මේ මිනිස්සයාට මේක පේන්නේ නැහැ. මේක මිනිස්සෙක්ට පේන්නේ නැහැ. අපසාරී බලය කියන එක පේන්නේ නැහැ. හැබැයි අபிසාරී බලය කියන එක පේනවා. ඒක පේන්නේ අර පිටින් බලන මිනිස්සෙක්ට විතරයි. එහෙනම් B කියන එක්කෙනාට මොකද කේන්ද්‍රයේ දෙසට බලයක් එල්ල වෙලා තියෙනවා කියන එක ගන්න පුළුවන්. එතකොට එහෙම උත්තරයකට තියෙන්නේ පළවෙනි උත්තරේ. මොකද ඉවතට කියලා ගන්න බෑ. ඒ ඉවතට තියෙන අපසාරී බලය අපට පේන්නේ නැහැ. හරිද? අපසාරී බලය අපට පේන්නේ නැහැ. මේ වස්තුව මෙහෙට කරගෙද්දී අනිවාර්යෙන් මෙහෙට විසික් වෙන්න බලනවනේ. ඒ විසික්ක වෙන්නේ නැතුව තියාගෙන ඉන්නේ මෙන්න මේ F කියන කේන්ද්‍ර අபிසාරී බලය. හරිද? මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ඊට පස්සේ 43 වෙනි කියන හොඳ සන්නායක ද්‍රව්‍යයක තාප සන්නායකතාවය මැනීම සඳහා කරනු ලබන පරීක්ෂණයකදී එම ද්‍රවයේ දිග දණ්ඩක් සාමාන්‍යයෙන් භාවිත කරනු ලැබේ. රයිට්. එතකොට අපි මේ හොඳ සන්නායක කියන්නේ තාප සන්නායකතාවය මැනීම සඳහා මේක කරන්නේ. එතකොට අපි දන්නවා තාප සන්නායකයේ සමීකරණය මොකද්ද? තාප සන්නායකයේ සමීකරණය මොකද්ද? Q. තාපය ගැලෙන ශීඝ්‍රතාවයේ වතාවක් මොකද්ද? නියතය හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම මොකද්ද? උෂ්ණත්ව අනුක්‍රමණය. ඩෙල්ටා තීටා බෙදීම L. ඕකනේ. මෙතන හරස්කඩ වර්ගඵලය. හරිද? එතකොට මේ කියන්නේ තාප සන්නායකතා නියතයනේ. K කියන්නේ right. එතකොට මේකේ අනවරත අවස්ථාව ලබා ගැනීම සඳහා දිග. ඒ කියන්නේ මෙයා කියන්නේ දිග දණ්ඩක් පාවිච්චි කරන්නේ ඇයි කියලා තමයි අහන්නේ නේ. දිග දණ්ඩක් පාවිච්චි කරන්නේ ඇයි කියලා තමයි අහන්නේ. එතකොට මෙන්න මේ දණ්ඩේ දිග දණ්ඩක් ඇයි පාවිච්චි කරන්නේ? අනවරත අවස්ථාව ලබා ගන්න නම් අපි ඉතින් දිග දණ්ඩක් පාවිච්චි කරන්න ඕනේ නෑනේ. කොට දණ්ඩක් පාවිච්චි කරලත් ටික වෙලාවක් තිබ්බන් පස්සේ මේවා ඔක්කොම එක ගානට උෂ්ණත්වය එන්න වැඩි වෙගෙන ඔහොමම යන්න ගන්නවා. එතකොට මේක අනවරත වෙනවා. හරිද? අනවරතෙන්ද එක්කෝ පරිවාරක වගේ ද්‍රව්‍යයක් දැම්මනම් මේක තාපය පිටතට ගැලීමේ පිටත තාපයක් ගලන්නේ නැති හින්දා මේක අනවරත වෙනවා. හරිද? ඒකින්ද ඒකට දිග එකක් කියන එකක් සම්බන්ධ කරනවා කියන එකක් ගැලපෙන්නේ නැහැ නේද? එහෙනම් ඒක වැරදීනේ. ඒක එහෙම ගන්න බෑනේ. ඊට පස්සේ වඩා වැඩි තාප ගැලීමේ ශීඝ්‍රතාවයක් ලබා ගැනීම. අපි දන්නවා මෙහෙම තියෙන දණ්ඩක කොතනින් ගත්ත තාපය ගැලීමේ ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? නියතයිනේ. ඒක නියතයක්නේ. එහෙනම් ඒකත් වැරදි. ඒක දිග කොට ගත්තත් ඒක වැඩක් නැහැ. මොකද එකම දණ්ඩය නම් අනිවාර්යෙන් Q කියන එක නා නියතයක්. ඊට පස්සේ දණ්ඩ දිගේ ප්‍රායෝගිකව මැනිය හැකි උෂ්ණත්ව වෙනසක් ලබා ගැනීමට අන්න
උෂ්ණත්ව වෙනසක් ලබා ගැනීම කියන එක අපිට පොඩ්ඩක් හිතන්න පුළුවන් නේ. මොකද කොට දණ්ඩක් ගත්තාම වැඩි උෂ්ණත්ව වෙනසක් අපිට බලා ගන්න බෑ. මොකද මෙතන තියෙන උෂ්ණත්වය 80යි නම් මෙතන සාමාන්‍යයෙන් 79ක් වගේ තියෙන්නේ. හැබැයි දිග දණ්ඩක් ගද්දී මෙතන 80ක් නම් මෙතන 60ක් වගේ උෂ්ණත්වය. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනසක් අපිට ගන්න පුළුවන් නේද? අන්න ඒක පොඩ්ඩක් ගන්න පුළුවන්. ඒක හරි. අපි ඊළඟ එකත් බලමු. තාප පරිවර්ණය කිරීම පහසුව. තාප පරිවර්ණය කරන්න කොට දණ්ඩක් ගත්තා නම් අවුලක් නැහැනේ. ඒක ලේසියෙන් තාප පරිවර්ණය කරගන්න පුළුවන්. එහෙනම් ඒක ගැලපෙන්නෙත් නැහැ. දණ්ඩේ දිගට සමාන්තර අතට තාපය ගැලීමේ සැලැස්වීම. ඉතින් දිග කොට ගත්තත් සමාන්තර අතට ඉතින් තාපය ගලනවා නැති. ඒකේ ප්‍රශ්නයක් නැහැ නේ. ඒකත් එතකොට ගන්න වෙන්නේ නැහැ. එතකොට උත්තරේ අංක 3 විදිහට තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ 44 වෙනි එකට යනවා. ද්‍රවයක් සහිත එහි ජල වාෂ්ප වසන ලද භාජනයක් තුල අන්තර්ගත කර ඇත. නියත උෂ්ණත්වයේදී එම භාජනයේ පරිමාව ඉතා සෙමින් ප්‍රසාරණය කරනු ලැබේ. ප්‍රසාරණය සිදු වන කාලාන්තරය තුල භාජනය තුල යම් ද්‍රව ප්‍රමාණයක් ඉතිරිව තිබෙන පරිදි ප්‍රසාරණ කාලය තුල කියලා අපෙන් අහනවා. හරිද? එතකොට මේකේ ගන්න ඕනේ එකම පොයින්ට් එක මොකද්ද? නියත උෂ්ණත්වය. හරිද? නියත උෂ්ණත්වය. නියත උෂ්ණත්වයේදී අපිට මේක හැමකෙම කියනවා වාෂ්ප පීඩනය. වාෂ්ප පීඩනය මොකද වෙන්නේ? නියත උෂ්ණත්වයේ නියතයි නම් වාෂ්ප පීඩනය මොකද වෙන්නේ? වාෂ්ප පීඩනය අනිවාර්යෙන් නියත වෙනවා. පීඩනය නියත වෙනවා. මෙයා නියත වෙනවා. වාෂ්ප පීඩනය කියන එක නා අනිවාර්යෙන් නියත වෙනවා. එතකොට වාෂ්ප පීඩනය රේඛිය වැඩි වේ කියන අතරදී අඩු වේත් වැඩිදී අනිවාර්යෙන් නියත වෙන්න ඕනේ. ඒකක පරිමාවක් තුළ වාෂ්ප අණු සංඛ්‍යාව වැඩි වේ නෙමෙයි නියතයක් වෙන්න ඕනේ. හරිද? ඒකක පරිමාවක් තුළ වාෂ්ප අණු සංඛ්‍යාව නියතයක්. හරිද? නැත්තම් වාෂ්ප අණු සංඛ්‍යාව වැඩි වෙනවා. හැබැයි ඒකක පරිමාවක් ගත්තාම ඒකේ තියෙන්න ඕනේ වාෂ්ප අණු සංඛ්‍යාව මොකක්ද වෙන්නේ? නියතයක් වෙන්න ඕනේ. වාෂ්ප අණු වල චාලක ශක්තිය අඩු වේ. චාලක ශක්තිය අඩු වේ කියලා ගන්න බෑනේ. ඒක වැරදීනේ. ඇයි ඒක වැරදි වෙන්නේ? මොකද උෂ්ණත්වය නියතයි නම් අනිවාර්යෙන් මොකද චාලක ශක්තියත් නියතයක්. මේකත් නියත වෙන්න ඕනේ. එහෙනම් අපට ගන්න පුළුවන් උත්තරේ මොකද්ද? තුන්වෙනි උත්තරේ. හරිද? 45 වෙනි එකේ කියනවා මොකද්ද? සරල සම යන්ත්‍ර 10ක් තියෙනවලු. දී ඇති ලක්ෂයේ එක්තරා ධ්වනි තීව්‍රතා මට්ටම් ජනිත කරනවා කියනවා. ඊට පස්සේ ධ්වනි තීව්‍රතා මට්ටම ඩෙසිබල් 10 ප්‍රමාණයකින් අඩු කිරීම සඳහා ක්‍රියාත්මක වීම යන්ත්‍ර සංඛ්‍යාව. ඒ කියන්නේ නැවැත්වන්න ඕන යන්ත්‍ර සංඛ්‍යාව නහන්න. දැන් මේවා එකක් එක්කෙනෙක්ට සමහර ළමයින්ට හිතලා මේක නිකන් ඔටෝම ගන්න පුළුවන්. හරිද? හැබැයි ගොඩක් බහුතරයක් ඉන්නේ එහෙම හිතෙන්නේ නැහනේ. නිකන් කොහොමද මේ වගේ ගානක් හදන්න කියලා ගත්තොත් එයාලට මතක් වෙන්නේ සමීකරණය. ඩෙසිබල් කිව්ව ගමන් සමීකරණය. මොකද්ද? ඩෙසිබල් වලින් තියෙන සමීකරණය මොකද්ද තියෙන්නේ? ඩෙසිබල් සමානයි 10ක් ලඝු i බෙදීම i නෝට් කියන ඔය සමීකරණයෙන් ගොඩක් ළමයින්ට මතක් වෙන්නේ. සමහරන් අයට නම් ඉතින් හිමවත් මතක් වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක්. හරිද? ඒකින්ද අනිවාර්යෙන් මතක් කරගන්න එහෙම. රයිට්. එතකොට මේක නිකන් එහෙම හදන්න ඕනෙත් නැහැ. මේක හිතලා ගන්න පුළුවන්. හැබැයි මම එහෙම කියන්නේ එහෙම හිතෙන්නේ නැති ළමයෙක්ට තමයි මේ කියන්නේ. හරිද? එතකොට අපිට ඩෙසිබල් ඒ කියන්නේ සරල සම යන්ත්‍ර 10කින් ඩෙසිබල් කිය ධ්වනි තීව්‍රතාවය ඩෙසිබල් 10ක්. ඒ කියන්නේ 10 ප්‍රමාණයක් මොකද කරන්න ඕනේ? අඩු කරගන්න ඕනේ. හරි. අපි කිසියම් ඩෙසිබල් ප්‍රමාණයක් තියෙනවා කියලා හිතමුකෝ x කියලා. හරිද? x කියලා ඩෙසිබල් ප්‍රමාණයක් තියෙනවා. ඒතර 10ක් ලඝු අපි එතකොට තීව්‍රතාවය අපි ගමු යන්ත්‍ර 10ක් තියෙන 10ක් i බෙදීම i නෝට්. හරිද? i නෝට් කියන එක නෑ එකමනේ. රයිට්. ඊට පස්සේ මෙන්න මේ 10කින් අඩු වුණාන් පස්සේ තීව්‍රතාවය අපිට ලියන්න පුළුවන් මොකද්ද? y ඩෙසිබල් කියලා ගන්නම් මම. එතකොට ඒක සමානයි 10ක් ලඝු. එතකොට තීව්‍රතාවය කීයද? ඩෙසිබල් 10කින් අඩුව. ඒ කියන්නේ අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගමුකෝ i කියලා. i කියලා තියෙනවා. අපි ඒක දන්නේ නැහැ මේ කොච්චරක් මොකද වෙන්නේ? i නෝට්. හරිද? ඒ කියන්නේ අපි දන්නේ නැහැ කොච්චර තීව්‍රතාවයක්. ඒ කියන්නේ උපකරණ කීයක් අයින් කරන්න ඕනේද? උපකරණ ගන්න. එතකොට අපි මම මෙතෙන්ට ගන්නම්කො මොකද්ද? t කියලා. t කියලා ගන්නවා. හරිද? රයිට්. මේ දෙකේ ඒ කියන්නේ ඩෙසිබල් 10කින් අඩු කරනවා කියන්නේ මේ x වලින් y ප්‍රමාණයක් අඩු වෙනවනේ. එතකොට x ඍණ y කියලා ගන්න පුළුවන්. x ඍණ y සමානයි මෙතන 10ක් ලඝු 10ක් i බෙදීම i නෝට් ඍණ මොකද්ද 10ක් ලඝු t i බෙදීම i නෝට් නේ. එතකොට x ඍණ y කියලා කියන්නේ 10ක් ඩෙසිබල් නේ. ඩෙසිබල් 10කින් අඩු කරන්නේ. ඩෙසිබල් 10කින් අඩු කරන්නේ. එතකොට මේ ලඝු තියෙද්දි මේක අපිට බෙදීමක් විදිහට ලියන්න පුළුවන් නේ. ඍණ කියලා ලඝු ඍණ තිබ්බොත් බෙදීමක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් මෙතන එනවා මොකද්ද?
10 බෙදීම 10 බෙදීම t කියලා එනවනේ 10 බෙදීම t. එතකොට මෙතන 10 බෙදීම t මේ ඔක්කොම කෙවිලා ගිහිල්ලා එතකොට ලඝු වලින් තමයි එන්නේ ලඝු 10 බෙදීම t. හරිද? ඊට පස්සේ අපිට මට මේක ලියන්න පුළුවන් නේද? ඔයාලට මේක එකපාර ගන්න තේරෙන්නේ නැත්නම් මම මෙහෙම ලියලා පෙන්නන්නම් ලඝු 10 පාදයට 100 සමානයි 2 කියලා තිබ්බොත් මට 10 2 සමානයි 100 කියලා ලියන්න පුළුවන්. අන්න ඒ වගේ මම මෙතනත් කරනවා මොකද්ද? ලඝු මෙතන තියෙන මොකද්ද? t බෙදීම 10 නේ. එහෙනම් ලඝු t බෙදීම සමානයි 10. එහෙනම් 10 t වෙනි බලයේ වතාවක් 10 එන්නේ. එහෙනම් t සමානයි කීයද? t සමානයි 1යි කියලා නෙන්නේ. එහෙනම් t සමානයි 1යි. එහෙනම් මේ එන්නේ ඒ කියන්නේ ඩෙසිබල් 10කින් අඩු කරගත්තාම ඒ කියන්නේ ඩෙසිබල් 10ක් අඩු කරගත්තාම තියන්න ඕනේ යන්ත්‍ර සංඛ්‍යාව තමයි මේ එන්නේ. t වලින් එන්නේ තියන්න ඕනේ සංඛ්‍යාව. ඩෙසිබල් 10කින් අඩු කරපුවාම තියන්න ඕනේ යන්ත්‍ර සංඛ්‍යාව තමයි t කියලා එන්නේ. හරිද? එහෙනම් කලින් අපි කොච්චරක් තිබ්බද 10ක් තිබ්බා. එහෙනම් දැන් තියන්න ඕනේ කිය ඩෙසිබල් 10ක් අඩු කරගන්න ඕන නම් තියන්න ඕනේ යන්ත්‍ර සංඛ්‍යාව කීයද? 1යි එන්නේ. එහෙනම් කීයක්ද අයින් කරන්න ඕනේ? 9ක් අයින් කරන්න ඕනේ. එහෙනම් උත්තරය අංක 5. ඒ ගත්ත විදිය මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. රයිට්. එතකොට ඔයාලට අය පාරක් මං මේ ගාන කියලා දෙන්නම්. මෙච්චර මෙහෙම දිගට හදන්න ඕනෙත් නෑ. යන්ත්‍ර 10කින් එන තීව්‍රතාවයක් තියෙනවනේ. එතකොට අපිට ඩෙසිබල් 10ක් කරගන්න නම් අඩු කරන්න ඕනේ කීයක්ද? ඒ කියන්නේ ඩෙසිබල් 10කින් අඩු කරන්න 10කින් 10ක් එනවනම් 10ක් අඩු කරගන්න නම් අනිවාර්යෙන් කීයක්ද? 9ක් අයින් කරන්න ඕනේ. එකකින් එතකොට ඒ කියන්නේ 10කින් අඩු කරගන්න නම් එකකින් තමයි ඊළඟට ඩෙසිබල් සංඛ්‍යාවක් දෙන්නේ. එතකොට අපිට කියන්නේ 10කින් අඩු කරගන්න නම් අනිවාර්යෙන් කීයක්ද අයින් කරන්න ඕනේ? 9ක් අයින් කරන්න ඕනේ. හරිද? ඒක එකපාර ගන්නත් පුළුවන්. නැත්නම් ඕකේ 10ක් තීව්‍රතාවය 10ක් i වලින් ඊට පස්සේ i දක්වා අඩු කරගන්න නම් කීයක්ද? 9ක් නේ අඩු වෙන්න ඕනේ. එහෙනම් 9ක් තමයි ඉවත් වෙන්න ඕනේ. i දක්වා පත් කරගන්න නම්. රයිට්. එතකොට මම මේක කරේ ඔයාලට ගාණයක් ඒ කියන්නේ හදන්න පුළුවන් විදියට. හරිද? එහෙම තමයි කියලා දුන්නේ. එතකොට මම මුලින්ම ගත්තා ආරම්භයේදී තියෙන ඩෙසිබල් ගාණ මෙන්න මෙහෙම. හරිද? මෙන්න මෙහෙම ගත්තා. හරිද? ඩෙසිබල් x සංඛ්‍යාවකින් තියෙනවා. එතකොට කීයක්ද? යන්ත්‍ර තියෙනවා 10ක්. එතකොට 10ක් i තීව්‍රතාවයක් දෙනවා. හරිද? ඊට පස්සේ මම ගත්තා ඒ යන්ත්‍ර ටික අයින් ඒ කියන්නේ ඩෙසිබල් 10ක් දක්වා අඩු වුණාන් පස්සේ එන තීව්‍රතාවය ගත්තා y. ඩෙසිබල් එතකොට 10යි මේ තියෙන්නේ අවසානට. ඒ කියන්නේ ඉතිරි වෙලා තියෙන උපකරණයෙන් එන තීව්‍රතාවය. ඒක තමයි ගත්තේ ti කියලා ගත්තා. ඊට පස්සේ මේ දෙකේ වෙනස තියෙනවනේ. ඒ කියන්නේ 10 ප්‍රමාණයකින් අඩු ගන්න. එහෙනම් x ඍණ y කියලා අරගෙන අපි දන්නවා ලඝු ඍණ ලඝු කියලා තිබ්බොත් බෙදීමක් නේ දෙන්නේ. එහෙනම් ලඝු 10 බෙදීම t කියලා එනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙහෙම. ලඝු 10 100 නම් ඒක සමානයි 2 නම් 10 දෙවෙනි බලය කීයද? 100යි. එහෙනම් 10 මෙතන තියෙන 10 බෙදීම t නම් එහෙනම් අනිවාර්යෙන් අපිට 10t සමාන වෙනවා 10ට. එහෙනම් t කියන්නේ 10 එකනේ. එතකොට t සමානයි 1යි. එහෙනම් තියෙන්න ඕනේ යන්ත්‍ර සංඛ්‍යාව 1යි. ඩෙසිබල් 10කින් අඩු කරපුවම තියෙන්න ඕනේ යන්ත්‍ර සංඛ්‍යාව 1යි. එහෙනම් අපිට නැවැත්විය යුතු යන්ත්‍ර සංඛ්‍යාව කීයද? ඔක්කොම ඒවා 10ක් තිබ්බා. එකක් අඩු කරපුවාම 9යි. හරිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. 46 වෙනි එකට යන් සාමාන්‍ය ඇසක කාචයේ උපරිම නාභිදුර 2.5කි. අවිදුර ලක්ෂය සෙන්ටිමීටර් 25කි. අක්ෂ කාචයේ අවම නාභිදුර ආසන්න වශයෙන් අහන්නේ. අවම නාභිදුරනේ. රයිට්. එතකොට අපි දන්නවා උපරිම නාභිදුර සාමාන්‍ය ඇසක කාචයේ උපරිම නාභිදුර හම්බෙන්නේ මොන අවස්ථාවේදීද? සාමාන්‍යයෙන් අනන්තයේ තියෙන වස්තුවක් බලද්දිනේ. හිතන්නකො මේ විදිහට මම කාචය අඳින්නම්. මෙන්න මෙහෙම අනන්තයේ ඉඳන් එන කිරණ දෙයක් එනවා. ඔහොම එනවා. මේ කිරණ දෙක ඇවිල්ලා අපේ මොකේද වදින්නේ? දෘෂ්ටි විතානය මත තමයි නාභිගත වෙන්නේ. නේ? දෘෂ්ටි විතානය මත තමයි නාභිගත වෙන්නේ. එතකොට මෙන්න මේ නාභිගත වෙන තැනට අපි ගන්නවා මොකද්ද? සාමාන්‍ය ඇසක උපරිම නාභිදුර කියලානේ. 2.5 සෙන්ටිමීටර්. හරිද? මෙන්න මේ දුර. මෙන්න මේ දුර 2.5 සෙන්ටිමීටර්. ඊට පස්සේ අපිට කියනවා අවිදුර ලක්ෂය. අවිදුර ලක්ෂයේදී තමයි අපිට එන්නේ අවම නාභිදුරනේ. එතකොට අවිදුර ලක්ෂය කීයද කියන්නේ? අවිදුර ලක්ෂය අපිට කියනවා මෙතන 25යි කියලානේ. 25 සෙන්ටිමීටර්. එතකොට අපෙන් අහනවා මොකද්ද? අක්ෂිකාචයේ අවම නාභිදුර. එහෙනම් අපි මේකේ නාභිදුර F කියලා ගමු. එතකොට ආලෝක කිරණ මේ පැත්තේ නම් මෙහාටනේ යන්නේ. රයිට්. එතකොට මේ තියෙන්නේ 25 කියන්නේ u වස්තු දුර 25 cm වස්තු දුර. ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? දෘෂ්ටි විතානයේ. ඒ කියන්නේ 2.5 cm. එහෙනම් අපි දාමු කාච සූත්‍රයට 1යට v ඍණ 1යට u සමානයි 1යට f.
එතකොට V කියන එක කෙනා ඍණ ආලෝකයේ එන පැත්තේ තමයි ආලෝකයේ යන දිශාවට තමයි මේ හැදෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මේ පැත්තට යන්නේ. එහෙනම් ඍණ 2.5 2.5. එතකොට වස්තු දුරත් වස්තු දුර ධන වෙනවනේ 25 ඊට පස්සේ 1/8 1/8 ඊට පස්සේ මේක සුළු කරපුවාම වෙනවා වලට f සමානයි මොකද්ද 25 බෙදීම 11යි ඍණ සෙන්ටිමීටර්. එතකොට ඍණ එන්නේ. එතකොට ඒ කියන්නේ උත්තලනේ. අපි දුර උත්තල වෙන්න බෑ. අපි දන්නවනේ ඉතින් උත්තල කාචන්නේ එතන තියෙන්නේ කියලා. ඒක ඍණ දාන්නේ නැතුව අපි ඍණ වලින්ම උත්තරේ ගත්තා. එතකොට අපි මේක බෙදපුවාම එන්නේ කීයද? 2.3 වගේ ගණක් එනවානේ. 2.3 සෙන්ටිමීටර්. එහෙනම් උත්තරේ අංක 4 විදියට තමයි ගන්න වෙන්නේ. හරිද? හතලිස් හතනේ 44 යම් පෙන්වා ඇති පරිපතේ V මගින් දක්වා ඇති පරිපූර්ණ මැද බිඳු. පරිපූර්ණ කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මොකද වෙන්නේ? අනන්තයක් කියලා ගන්න පුළුවන් නේ. අනන්තයක්. මෙයා අනන්තයක්. ඒ කියන්නේ මේක හරහා ධාරාවක් යන්නේ නැහැ. වෝල්ට් මීටරයකී අපිට කියනවා ඊට පස්සේ මේක බිඳුවේ ඉඳන් 10000 දක්වා වෙනස් කරන්න පුළුවන්ලු. රයිට්. එතකොට අපිට කියනවා R 10000 සිට බිඳුව දක්වා අඩු කිරීමේදී තමයි යහන්නේ. හරිද? ඔක් ගොඩක් කටේ පටලවා ගන්න එපා. බිඳුවේ ඉඳන් 10000 දක්වා නෙමෙයි 10000 ඉඳන් බිඳුව දක්වා තමයි අඩු කරන්නේ. රයිට්. එතකොට අපි මුලින්ම මෙයාට R කියන කෙනාට 10000 දාමුකෝ. 10000 දානවා. අපි දන්නවා මෙන්න මේ විශාල එකක් සහ කුඩා එකක්. කුඩා එකක් සමාන්තරගතව තියෙද්දී අපි දන්නවා කුඩා එකේ අගයටත් වඩා අඩු වගයක් එන්නේ. ඒ කියන්නේ 100ටත් වඩා අඩු වගයක්. සාමාන්‍යයෙන් 1යට ඔයාලා දාලා බලන්න 1යට 100 1යට 10000 සමානයි 1යට R සමග දාලා බලපුවම ඔයාලට ඒ සාමාන්‍යයෙන් 99.01ක් වගේ ගාණක් එයි. මොකද මෙන්න මේ වගේ දෙයක් ඔයාලා මතක තියාගන්න මේ වගේ ගාණක් හදද්දි මෙහෙම 1යට දාලා හදන්න එපා. හරිද? මෙහෙම 1යට දාලා හදන්න එපා. එහෙම හදන්න නැතුව මෙන්න මෙතන තියෙන්නේ කුඩා එක්කෙනයි විශාල එක්කෙනයිනේ. දැන් මෙතන 100යි මෙතන 10000යි. එතකොට සාමාන්‍යයෙන් මේ දෙන්නෙක්ගේ සමගය ගන්න කිව්වම මෙන්න මේ 100ටත් වඩා අඩු වගයක් එන්නේ. 100ටත් වඩා අඩු වගයක් එන්නේ. හරිද? කුඩා එකේ එකටත් වඩා අඩු වගයක්. ඒ කියන්නේ 99.01ක් වගේ තමයි එන්නේ. එහෙනම් මේක 100 කියලාම ගන්න පුළුවන් නේ. මේක 100ම කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙතන 10 වෝල්ට් නම් 100 100 දෙන්නෙක් අතර බෙදෙද්දි මෙතන වෝල්ට් කීයද? 5යි වෝල්ට් කියලා එන්නේ. හරිද? 5යි වෝල්ට් කියලා එන්නේ. ඊට පස්සේ අපි දන්නවා මෙතන කොහොමද බෙදෙන්නේ? මෙතන බලපුවහම ප්‍රතිරෝධ අතර අනුපාතය කීයක් තියෙන්නේ? මුළු සමග ප්‍රතිරෝධය ගත්තාම වෙනවා 1000ක්. එතකොට 10න් 3ක් 10න් 7 ඒ කියන්නේ මෙතනින් ගත්තාම මුළු එක ගත්තාම 1000ක් නම් 10න් 750. ඒ කියන්නේ 750 බෙදීම 1000ක් නේ තියෙන්නේ මෙතන. ඒක වැඩි කිරීම 10යි. එතකොට මෙතනින් 4න් 3ක් ගත්තාම හරිද? 4න් 3ක් ගත්තාම මෙයාට එන්නේ. 4න් එකක් තමයි මෙයාට එන්නේ. එහෙනම් මේක 10 කියන එක 4ට බෙදපුවාම කීයද එන්නේ? 2.5යි නේද? එහෙනම් 2.5න් 3ක්ම මෙයාට, ඉතුරු 2.5 මෙයාට. එහෙනම් මෙතන 2.5යි වෝල්ට් නේ. මොකද මෙතන ප්‍රතිරෝධ අතර අනුපාතය කීයද? 4න් 3යි. හරිද? මෙතන 4න් 3යි, මෙතන 4න් මුළු 750 4න් 3ක් තියෙනවා. එතකොට මෙතන 4න් 1යි. එතකොට ඒක වැඩි කරන්න ඕනේ 10 වෝල්ට් වලින්. එතන මෙතන යනවා 2.5 වෝල්ට්. හරිද? මෙතනට යනවා 7.5යි. හරිද? රයිට්. එතකොට V = IR දාලා හදන්නත් පුළුවන්. ඒක ඊට වැඩිය මනෝමයෙන් ගන්න. මුළු එක 10යි. 10න් 750ක්ම තියෙන්නේ මෙතන. 250ක් තියෙන්නේ මෙතන. ඒ කියන්නේ 4න් 3ක්ම තියෙන්නේ මෙතන. උඩ 4න් එකක් තියෙන්නේ මෙතන. එහෙනම් මේක මෙතන 2.5යි වෙන්න ඕනේ. මොකද 7.5ක බැස්මක් තියෙනවනේ. මෙතන විභව බැස්ම තියෙනවා 7.5ක. රයිට්. එහෙනම් මෙතන ධන මේ ධන 2.5 ධන තියෙන්නේ. මේ පැත්ත ඍණ. එහෙනම් ඍණ 5යි වෝල්ට්ගෙන් ඍණ 5යි වෝල්ට් එකතු කරන 2.5යි වෝල්ට්. එහෙනම් මෙතන එන්නේ මොකද? ඍණ 2.5යි වෝල්ට්. එහෙනම් 10000 වෙන වෙලාවේදී අනිවාර්යයෙන් ඍණ 2.5යි වෝල්ට් වෙන්න ඕනේ. එතකොට මේක ගන්න පුළුවන් මේක ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි කරනවා කෙලින්ම මොකක්ද දාන්න යන්නේ? ඊට පස්සේ දාන්න යන්නේ අපි බිඳුව. R කියන එක්කෙනාට බිඳුව දාන්න යන්නේ. R කියන එක්කෙනාට බිඳුව. එතකොට මේක වෙනස් වෙනවද? නෑනේ. මේක වෙනස් වෙන්නේ නෑනේ. මෙහෙම මුකුත් කරන්නේ නෑනේ. එහෙනම් මෙතන 2.5 වෝල්ට්ම තියෙනවා. අපි මෙතන දැන් කුඩාම එක එක්කෙනා කවුද? මේ බිඳුවනේ.
100යි බිඳුවයි තියෙද්දි මේ බිඳුව තමයි කුඩාම එක්කෙනා. ඒ කියන්නේ බිඳුව කියන්නේ මෙතන මොකද්ද? ප්‍රතිරෝධයක් නැහැ. ඒ කියන්නේ ධාරාව සම්පූර්ණයෙන්ම යන්නේ මේක හරහා. එහෙනම් මෙතන බිඳුවයි නම් මේක භූගත කරලා තියෙන මෙතන බිඳුව නෑ. එහෙනම් මෙතනත් බිඳුවයි. මොකද ප්‍රතිරෝධ හරහා යන්නේ නැහැ. මෙතන නිකන් කම්බියක් සෙට් කරලා තියෙද්දි. හරිද? මේ 100 හරහා යන්නේ නැහැ කරන්ට් එක. එලින්ම යන්නේ මේ කම්බිය හරහා. එහෙනම් මෙතන බිඳුව නම් මෙතනත් බිඳුවයි. එහෙනම් අනිවාර්යෙන් මෙතන 2.5යි 2.5 වෝල්ට්. එහෙනම් තුන්වෙනි උත්තරේ නේද? මෙතන R කියන එක නා බිඳුවයි නම් මේක නිකන් සන්නායක කම්බියක්. ඉතින් ප්‍රතිරෝධ සන්නායක කම්බියක් තියෙද්දි මේ ප්‍රතිරෝධ හරහා අමාරුවෙන් කරන්ට් එක යන්නේ නිකන් සන්නායක කම්බිය නිකන් දිගේ ගන්නවා. පැහැදිලිද? රයිට්. එහෙනම් ඒකට උත්තරය අංක 3. 48 වෙනි එක පෙන්වා ඇති පරිපත්තයේ සිලිකන් ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරී විදියේ නැඹුරු කිරීම සඳහා. හරිද? ක්‍රියාකාරී විදිය නැඹුරු කරන්න නම් අනිවාර්යයෙන් මෙතන සිලිකන් තියෙනවා නම් අනිවාර්යෙන් එතන සිලිකන් තියෙනවා නම් සිලිකන් ට්‍රාන්සිස්ටර් එක මෙතන විභව වැස්ම කීයද 0.7 වෝල්ට් වෙන්න බෑ. එහෙනම් මෙයා අතරත් විභවාන්තරය කීයද 0.7 වෝල්ට් වෙන්න ඕනේ. මේ පැත්ත බිඳුවයිනේ. රයිට්. එහෙම 0.7 වෝල්ට් ගන්න නම් මේ R කියන එක නා කීය වගේ වෙන්න ඕනේද? එතකොට මේකෙන් 10න් 0.7ක් අඩු වුණාම මෙන්න මෙයාට එන්න ඕනේ කීයද? 9.3 නේ. 9.3ක් වෝල්ටයක් එන්න බෑ. එහෙනම් මෙයාට මේකේ ධාරාව එකමනේ. ධාරාව එකමනේ යන්නේ එතකොට මෙතන අනිවාර්යෙන් 9.3ක් වෝල්ට්. එහෙනම් මෙතනින් කුඩා ඒ කියන්නේ වෝල්ටීයතාවයේ කුඩායි. හරිද? වෝල්ටීයතාවයේ කුඩායි. කලන ධාරාව එකයි. මෙතන වෝල්ටීයතාවය වැඩි. එහෙනම් මෙතන ප්‍රතිරෝධය මොකද වෙන්නේ? ප්‍රතිරෝධය වැඩි. මෙතන ප්‍රතිරෝධය කියන්නේ 100ට වඩා අඩුවකයක් එන්න ඕනේ නේද? දැන් හිතන්නකෝ මෙතන 100යි කිලෝ ඕම් සහ R කියන එක නම් 100යි කිලෝ ඕම් වුණොත් සමාන දෙන්නෙක් වුණොත් මෙතන විභවාන්තරය කිය දෙන්නේ 5 වෝල්ට් නේ. මෙතන විභවාන්තරය එන්නේ 5 වෝල්ට්. එතකොට මෙතන බිඳුවයි මෙතන 5 වෝල්ට් විභවාන්තරයක් එන්නේ. ඒතර එන්න ඕනේ 0.7 වෝල්ට් විභවාන්තරය. මොකද සිලිකන් ට්‍රාන්සිස්ටර් යන්නේ තියෙන්නේ. එහෙනම් 100ටත් වඩා අඩු එකක් නේද ආවොත් නේද මේ 0.7 වෝල්ට් වෙන්නේ විභවාන්තරය. එහෙනම් අනිවාර්යෙන් 100ට වඩා අඩු තියෙන්නේ කවුද? 100 කෙනෙක් කෙනා ගන්න බෑ. එතකොට 5 වෝල්ට් වෙනෝනේ. 5 වෝල්ට් මේ 0.7 වෝල්ට් කරගන්න ඕනේ. 251යි ගන්නත් බෑ. එතකොට 75යි. 75 ගත්තොත් මෙතන 0.7 වෝල්ට් කියලා ගානකට අඩු කරගන්න බෑ. හැබැයි 75 ගත්තොත් වෙන්නේ මෙතන විභවාන්තරය. ඒ කියන්නේ මෙතන ප්‍රතිරෝධය වැඩිනේ. මෙතන ප්‍රතිරෝධය අඩුයි. එතකොට විභවාන්තරය මොකද වෙන්නේ? එතකොට විභවාන්තරය අඩු වෙනවා. හැබැයි 0.7යි කියන සංඛ්‍යාවකට අඩු කරගන්න නම් බෑනේ. එතකොට 100යි තිබිලත් 5 වෝල්ට් ආවනම් ඊට අමතරව 3 වෝල්ට් සංඛ්‍යාවක් වගේ අඩු කරගන්න නම් 75 කිලෝ ඕම් අවුලක් නැහැ. ඒකින්ද ඒක ගන්නත් බෑ. 7.5යි. අන්න 7.5යි වගේ ගානක තිබ්බොත් පුළුවන් නේද? සාමාන්‍යයෙන් හිතන්නකො මෙතන 100යි මෙතන 7.5යි තියෙනවා නැත්නම් 10යි තියෙනවා කියලා හිතන්නකො. 100යි 10යි අතර තියෙනවා කියලා හිතන්නකො. එතකොට නම් මෙතන සැලකිය යුතු වෙනසක් තියෙනවනේ. 100යි 10යි කියලා ගත්තාම මෙතන සැලකිය යුතු වෙනසක් තියෙනවා. 100යි ඕම් කියලා ගන්න බෑ. ඒක පට්ට කුඩා ගන්න. ඒක ගන්න බෑ. හැබැයි 7.5 කියලා ගත්තොත් සාමාන්‍යයෙන් 7 වගේ වෝල්ටේජ් එකක් තියාගන්න නම් මෙතන ගලන ධාරාව 9.3ක් මෙතන 9.3ක් වෝල්ට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙතන ඇම්පියර් එකක වගේ ධාරාවක් යනවනේ. සාමාන්‍යයෙන් ඇම්පියර් එකක වගේ ධාරාවක් යනවා. හරිද? එහෙනම් අනිවාර්යෙන් මෙතනත් ඇම්පියර් එකක ධාරාවක් යන්න එපයි. එහෙනම් විභවාන්තරය 0.7යි නම් ඇම්පියර් එකයි නම් අනිවාර්යෙන් මෙතන ඇම්පියර් 10ක වගේ ධාරාවක් යනවානේ. ඇම්පියර් 10නේ කිලෝ ඕම් නේ තියෙන්නේ. ඒතර ඇම්පියර් 10ක වගේ ධාරාවක් යනවා. එතකොට 10ක කියන්නේ පොඩ්ඩක් ඉන්න. ඇම්පියර් 0.1නේ. 0.1 ධාරාවක්නේ කිලෝ ඕම් වෙන්නේ. එතකොට මෙතන වෝල්ට් අපි 10යි කියලා ගත්තොත් එතකොට 10යි කිලෝ ඕම් වලින් ගත්තොත් මෙතන එන්නේ 0.1යි ගාණක්. හරිද? 0.1යි ගාණක් නෙන්නේ 0.1යි ගාණක් ධාරාවක් නෙන්නේ. එතකොට මෙතන සාමාන්‍යයෙන් 0.1ක ධාරාවක් යද්දි එතකොට වෝල්ටේජ් එක කියද 0.7යි. එතකොට 0.1 ධාරාවක් යද්දි ප්‍රතිරෝධය එනවා 7යි කියලා නේ. ඕම් 7යි. කිලෝ ඕම් 7යි. කිලෝ ඕම් වලින් එන්නේ මේ 0.1ත්. එතකොට මිලි ඇම්පියර් මේ ධාරාව වෙන්නේ මිලි ඇම්පියර් වලින් කිලෝ ඕම් වලින් තියෙද්දි. එතකොට මිලි ඇම්පියර් ධාරාවක් නෑනේ. එතකොට කිලෝ ඕම් වලින් තමයි එන්නේ 7යි. 7යි ගාණක් තමයි එන්නේ ආසන්නව. ඒ කියන්නේ 7.5ක් වගේ එනවා. මොකද මම මෙතන 10 යන්නේ ගත්තේ මෙතන 9.3යිනේ යන්නේ. එහෙනම් අපිට උත්තරේ විදියට ගන්න වෙන්නේ 4. හරිද? මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට පස්සේ 49 වෙනි එකට යන් අපිට ඊට පස්සේ කියනවා රොකට් එක පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් උඩට යනවා කියලා රොකට් එකක්. එතකොට ඒකේ ස්කන්ධය
අඩු වෙන කාලෙත් එකන් අඩු වෙන ප්‍රමාණය තමයි දීලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපිට මේක ඊට පස්සේ කියනවා වායු වල ප්‍රතිරෝධයක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ තෙරපුම දිගටම නියතයි. මේ තෙරපුම දිගටම නියතයි කියලා කියන්නේ මොකද්ද? බලය නියතයි කියන එකනේ. F කියන එක නා දිගටම නියතයි. එහෙනම් අපි නිකන් F සමානයි m මේ දැම්මත් මොකද වෙන්නේ? ස්කන්ධය අඩු වෙද්දී අනිවාර්යෙන් ත්වරණය වැඩි වෙනවා. මෙයා නියත නම් නේ. මොකද මේක නියතයක් කරගන්න නම් ස්කන්ධය අඩු වෙද්දී ත්වරණය අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඒක VD ප්‍රස්ථාරය කොහොමද දක්වන්නේ කියලා අහන්න. ත්වරණය වැඩි වෙන ප්‍රස්ථාරය. වැඩි වෙන ත්වරණයක් තියෙන්නේ මේක ත්වරණය මොකද නියතයිනේ. ත්වරණය නියත වෙන්න බෑ වැඩි වෙන්න බෑ. මේක ත්වරණය ශුන්‍යයි මේකත් වැරදි. මේක ත්වරණය අඩු වෙන ශීඝ්‍රතාවයෙන් වැඩි වෙන එකන්නේ. අඩු වෙන ශීඝ්‍රතාවයෙන් බෑ වැඩි වෙන්න ඕනේ. හරිද? වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේකත් වැරදි. මේක මන්දනයක්. ඒතකොට උත්තරය අංක 5 විදියට තමයි ගන්න වෙන්නේ. හරිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. 50 වෙනි එකට යම් 50 වෙනි අපිට කියනවා මොකද්ද මේ ශේෂ හරස්කඩ ශේෂ වර්ගඵලය A කියලා කියනවා. ස්කන්ධ M කියනවා. ඒකාකාර සිලින්ඩරයක භාජනයක් තුල ඝනත්වය D කියලා කියනවා මෙයාගේ. එතකොට අපිට කියනවා ත්වරණේ A වලින් ත්වරණය වෙනවලු ඉහළට ත්වරණය වෙනවලු A වලින්. ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද සිලින්ඩරයේ ගිලන උස අහනවානේ. ආරම්භයේදී අපි හිතමුකෝ මෙතන උස h කියලා. රයිට්. එතකොට මේ වගේ එක අපි මුලින්ම උඩුකුරු තෙරපුම සමානයි නිශ්චල වේලාවේදී බරටනේ. ඒතර උඩුකුරු තෙරපුම ලියන්න පුළුවන් v. v ලියන්න පුළුවන් ගිලී ඇති උස වතාවක් හරස්කඩ වර්ගඵලයනේ. ඒතර ah ඊට පස්සේ ඝනත්වයේ විදිහට මොකක්ද ලියන්න පුළුවන්? ද්‍රවයේ ගිලී ඇති ඝනත්වයනේ. ඒ ඝනත්වය මොකද්ද කියන්නේ? ජලයේ ඝනත්වය අපි ගමුකෝ මොකද්ද? සිලින්ඩරේ ඝනත්වය නෙමෙයි කියන්නේ මෙතන ජලයේ ඝනත්වය D කියලා කියන්නේ. එතකොට D ඝනත්වය G. හරිද? ඒක වතාවක් mg. එහෙනම් අපිට මේ G ට කැපිලා මේ H උසට ප්‍රකාශනයක් ගත්ත හැකි m බෙදීම AD කියලා. ඔන්න ඔහොම වෙනවනේ H ට. රයිට්. ඊට පස්සේ අපිට H වලට ප්‍රකාශනයක් අපි ගත්තා m බෙදීම AD කියලා. ඊට පස්සේ අපි දැන් මේක කියනවනේ ඉහළට ත්වරණය වෙනවා කියලා. ඉහළට ත්වරණය වෙනවා. හරිද? ඉහළට ත්වරණය වෙද්දී අපි කොහොමද උඩුකුරු තෙරපුම ලියන්නේ? හරිද? ඉහළට ත්වරණය වෙද්දී අපිට ලියන්න පුළුවන් කොහොමද? u dash ඍණ මොකද්ද? අපි දන්නවා ඉහළට f සමානයි මේ දැම්මත් එන්නේ ඉහළට තියෙන බලය උඩුකුරු තෙරපුම බලය. එතකොට පල්ලහැට m g ධනය කියලානේ අපි සාමාන්‍යයෙන් ලියන්නේ. ඉහළට ත්වරණය නම් අපි ලියන්නේ g ධනය. අය ඔය g ධනයම පාවිච්චි කරනවා පහළට මන්දනය නම්. හරිද? පහළට මන්දනය නම් ඔය ඒ g ධනය පාවිච්චි කරනවා. හැබැයි ඉහළට මන්දනය හරි පහළට ත්වරණය කියලා හරි තිබ්බොත් g ඍණ a පාවිච්චි කරනවා. හරිද? ඒක මතක තියාගන්න තමයි මේ දෙක කිව්වේ. හරිද? රයිට්. ඊට පස්සේ මෙතන අපි ඉහළට ත්වරණය වෙනින්ද g ධනය කියලා කෙලින්ම ලියන්න. මොකද මේක මොකද්ද? MCQ එක ගන්න. එතකොට පට ගාලා දාන්න ඕනේ. එතකොට උඩුකුරු තෙරපුම අපි ලියන්න ඕනේ මොකද්ද? හරස්කඩ වර්ගඵලයේ A. දැන් අපි ගිලෙන උස ගමු h dash කියලා. h dash එතකොට ඝනත්වය D. එතකොට මෙතන g ගද්දී g ධන A කියලා තමයි මෙතනත් ගන්න ඕනේ. හරිද? m වතාවක් g ධනය. දැන් සමහර කට්ටිය මෙතන g ධනය ගත්තට මෙතන g ධනය ගන්නෙ නැහැ. හරිද? ඒක වැරදි. ඉතින් එහෙම ගන්න නැතු ඉන්න එපා අනිවාර්යෙන් ගන්න. එතකොට මේක කැපිලා ගියපුවාම h dash එන්නේ කවුද? m බෙදීම AD කියලා. එහෙනම් මේ 1 හා 2 මොකද වෙන්නේ? සමානයි නේද? එහෙනම් කිසිදු වෙනසක් වෙලා නැහැ ඉහළට ත්වරණයෙන් ගියා කියලා. පැහැදිලිද? උසේ වෙනසක් වෙලා නැහැ. එහෙනම් උත්තරේ අංක 5.